හලෝ නූබර්ස් ඔන්න මම අදත් ඔයාලට සුපිරිම වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Where Wines Meet game එක කොහොමද අපි PC එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මේ ගේම් එකේ ක්‍රැක් ගන්න දෙයක් නැහැ. මේ ගේම් එක ෆ්‍රී දෙන්නේ. ටිකක් අලුත් ගේම් එකක් 2025 අවසානයේ වගේ තමයි මේ ගේම් එක රිලීස් වුනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ අපි බලමු අද කොහොමද ඒක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මේ කරන්න අපිට මුලින්ම ඕනි වෙන Steam එක හරි Epic එක හරි. ඉතින් මං ගාව දැන් Epic එක තියෙනවා. ඒ වුණාට දැන් අපි මේක ඉන්ස්ටෝල් කරන්න යන්නේ Steam එක දාගෙන ඒකට ඉන්ස්ටෝල් කරමු. ඉතින් Epic එකට වඩා Steam එක හොඳයි කියනවා. ඉතින් ඒ නිසා Steam එකෙන් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසරේ Steam කියලා සර්ච් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට එනවා welcome to Steam කියලා. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා install Steam කියලා තියෙනවා. ඉතින් මම ඒකට යන්න කලින් ඔයාලට පෙන්නන්නම් මේ ගේම් එකට ඕනි system requirements එහෙම. ඉතින් මේක ටිකක් පහළට ගියාම ඔයාලට පේනවා මෙතන system requirements තියෙනවා. ඉතින් කොල්ලනේ අපි මේ ගේම් එකේ minimum requirements බැලුවොත් ඔයාලට i7 7 gen processor එකක් ඕනි. ඒකෙත් Cray processor එකක් කියලා තමයි මෙයාලා දාලා තියෙන්නේ. Ryzen වලින් ගත්තොත් Ryzen 5 1600 කියන processor එක ඕනි කියලා තමයි මෙයාලා මෙතන දාලා තියෙන්නේ. ඉතින් RAM එක ගත්තොත් 16GB ඉල්ලනවා. Nvidia වලින් ගත්තොත් GTX 1066GB කාඩ් එක හරි AMD වලින් ගත්තොත් RX 488GB කියන කාඩ් එක හරි තමයි මෙතන graphic card එක විදියට මෙයාලා ඉල්ලන්නේ. ඒ වගේම තමයි කොල්ලනේ GB 100ක් storage එක ඉල්ලනවා. ඉතින් අපි recommend පැත්තට ගියොත් recommend වලින් ඉල්ලන්නේ i7 10 gen processor එක. ඒ වගේම තමයි Ryzen 7 3700X කියන processor එක. ඒ වගේම RAM එක 32GB ඉල්ලනවා. graphic card එක ගත්තොත් RTX 2070 super card එක හරි RX 6700 XT card එක හරි තමයි ඉල්ලන්නේ. ඒ වගේම තමයි Intel card වලින් ගත්තොත් A750 කියන card එක මෙතනදී ඉල්ලනවා. ඉතින් මම ගොඩක් දැකලා නැහැ. මේ ගොඩක් නෙමෙයි දැකලාම නැහැ. ලංකාවේ නම් Intel graphic card තියෙනවා. ඉතින් ඔයාලා දැකලා තියෙනවා නම් මට පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මෙතන storage එක ඉල්ලන්නේ GB 100යි. ඉතින් මෙයාලා මෙතනදී කියනවා ඔයාලට පේනවා ඇති මේ දෙකේදීම කියනවා SSD එකක් තිබ්බොත් මේක හොඳටම experience කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක මටත් වුණා. මම hard disk එකට තමයි මේක install කරේ. එතකොට ගොඩක් මේ වෙලා යනවා game එක load වෙන්න. ඉතින් ඔයාලා SSD එකක් තියෙනවා ටිකක් හොඳ කියන්නේ 512GB වගේ SSD එකක් තියෙනවනේ. ඒකෙන් 100ක් වෙන් කරලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒත් 100ක්ම වෙන් කරන්නත් ඒවා 150ක් විතර ගන්න. මොකද මේ ගේම් එක තව අප්ඩේට් වෙද්දි තව ඉඩ වැඩිපුර යන නිසා. හරි ඉතින් මේක දැන් මම උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියෙනවා install Steam කියලා. ඉතින් අපි මොනා කරන්නත් කලින් මේ Steam එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඕනි. ඉතින් මම ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ඔයාලට එතකොට පේනවා මෙතන තියෙනවා install Steam කියලා. ඉතින් මෙයාලගේ මේ Steam එකේ online ඉන්න ගානයි දැන් ප්ලේ කරන ගානයි තමයි මේ පෙන්වන්නේ. ඉතින් මම install Steam කියන එක ඔබලා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් මේක open දීලා මෙතන අහනවා yes ද no ද කියලා. එතනින් yes දෙන්න. ඊට පස්සේ මෙතනින් next දීලා ඉතින් මම මෙතනින් මේ path එක වෙනස් කරගන්නවා. මෙන්න මේ විදිහට දීලා මම install දෙනවා. ඊට පස්සේ මෙතන tick එක දාලා මෙතන finish දෙන්න. හරිද මොකක් හරි error එකක් කොල්ලනේ Steam එක crash වුණා. හරි අවුලක් නැහැ. ඔයාලට පේනවා මෙතනින් Steam එක දැන් අප්ඩේට් වෙනවා. ඉතින් මේක අප්ඩේට් වෙනකන් ඔයාලට ටික වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් කොල්ලනේ මම ඊයේ දැම්ම වීඩියෝ එක RDR game දෙක ඩවුන්ලෝඩ් කරන විදිය. ඉතින් එතනදී මට මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරාට පස්සේ ඒක YouTube එකෙන් රිමූව් කරා. මං හිතන්නේ YouTube එකේ crack games ඩවුන්ලෝඩ් කරන ඒවා ආයි දාන්න බෑ වගේ. හැබැයි මගේ Far Cry game series එක ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක තාම තියෙනවා. ඉතින් ඒක එයාලා අයින් කරලා නැහැ. මේ දැන් මට channel එකට community guideline warning එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව ඒ වගේ 3ක් ආවොත් channel එක left. ඉතින් ඒ warning එක අයින් වෙන්නත් මාස 3ක් යනවා. ඒ warning එක අයින් වෙන්න කලින් තව strike 3ක් වැදෙනොත් ඉවරයි. හරි ගොල්ලනේ ඒක අප්ඩේට් වෙලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ Steam එකේ shortcut එක ඇවිල්ලා තියෙනවා. ඒක double click කරලා open කරගන්න. ඉතින් මේ පළවෙනි පාරට හන්දයි මේ මෙහෙම අප්ඩේට් වෙන්නේ. හරි කොල්ලනේ ඒකත් අප්ඩේට් වෙලා ඉවරයි. ඉතින් අපි දැන් මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු.
හරි කොල්ලනේ ඉතින් Steam එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මුලින්ම මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් create a free account කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට account එකක් නැත්නම් මේකේ Steam එකේ account එකක් හදාගන්න. ඉතින් මම දැනටමත් phone එකෙන් Steam app එකට log වෙලා ඉන්නේ. ඒ නිසා මම මේ QR එක scan කරලා phone එකේ තියෙන account එකටම log වෙනවා. හරි මම දැන් phone එකේ account එකට Steam එකෙන් log වුණා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට එයි pop-up message ඒවා අයින් කරන්න. හරි ඉතින් කොල්ලනේ ඔයාලට පේනවා දැන් Steam එක load වුණා. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මෙතන search bar එකේ search කරන්න game එකේ නම. ඉතින් මෙන්න මේ විදිහට අපි පළවෙනි වචනේ search කරද්දිම මෙතන උඩට game එක ආවා. ඉතින් අපි ඒක click කරමු. හරි ඉතින් කොල්ලනේ දැන් ඔයාලට පේනවා අපි දැන් game එකේ store page එකට ආවා. ඉතින් මේවා තාම load වෙලා නැහැ. ඉතින් ඕම් පල්ලෙහාට ගියාම ඔයාලට පේන්නේ මෙතන මේ තියෙනවා free to play game කියලා. ඉතින් ඒක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන එකක් නැහැ. ඔයාලා මුලින්ම මේ account එකට log වෙනවා නම් ඉතින් මම කලින් ඉඳන්ම game එක library එකට add කරගෙන තියෙන නිසා තමයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඉතින් ඔයාලට මෙතන add library හරි මොකක් කරේ තිබ්බොත් ඒක ක්ලික් කරලා library එකට add කරගන්න. ඒ නැතත් මෙතන play game දුන්නාම library එකට add වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනින් play game කියලා දෙනවා. හරි ඊට පස්සේ ඔයාලගෙන් මෙතන අහනවා game එක install කරන්න ඕනි path එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන settings වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙන්න මේ arrow එක click කරපුවාම ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා කැමති local disk එකක් select කරලා game download වෙන path එක වෙනස් කරන්න. ඉතින් කොල්ලනේ මම කලින් ඉඳන් මේ E drive එක select කරලා තිබ්බ නිසා තමයි එයාලා default විදිහටම E එක select කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති drive එකක් මේ click කරලා select කරගන්න. ඉතින් මම ඒක cancel කරනවා. ඊට පස්සේ මම ආයෙ මෙතනින් play game දීලා මෙතන install කියන එක දෙනවා. ඊට පස්සේ මේවා accept කරනවා. ඊට පස්සේ ඔයාලට පේන මෙතන යටින් game එක download වෙනවා. ඉතින් මම ඒක click කරනවා. ඒක click කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන download page එකට ආවා. ඉතින් දැන් ඔයාලට පේනවා game එක මෙතනින් download වෙනවා. ඉතින් මේක download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් game එක play කරන්න. මෙතනදී කියන්න ඕන තව දෙයක් තමයි ඔයාලට පුළුවන් මේ game එක දැන් GB 50ක් download වෙලා තිබ්බත් ඔයාලට පුළුවන් මෙතනින් download වෙන එක stop කරලා ආයේ download වෙච්ච තැනින් මේක continue කරගෙන යන්න. ඉතින් GB 50ක් download වෙලා තිබිලා ඔයා stop කරලා දවසකින් නම් download කරන්නේ. ඔයාට පුළුවන් ඒ GB 50 ඉඳන් මේක ඉතුරු ටික download කරගෙන යන්න. ඉතින් කොල්ලනේ අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියන් යන්න. ඒ වගේ තමයි මම community post එකක් දාලා තිනවා. අපේ channel එක subscribe ලා comment section එකේ comment එකක් දාන්න මේ post එක යටින්. ඉතින් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ කොහොමද ඔයාලට මෙතනින් එහාට ගේම් එක ඕපන් කරලා තියෙන errors මොනවද කියලා පල්ලෙහා කමෙන්ට් section එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් කොල්ලනේ මේ ගේම් එක ෆ්‍රී දුන්නට තියෙන අවාසිය තමයි මේකට මේ ටිකක් ලොකු PC spec එකක් ඉල්ලනවා. අපේ low end PC තියෙන කට්ටියට නම් ටිකක් මේ ගේම් එක සෙල්ලම් කරන්න අමාරු වෙයි. මේ ගේම් එකේ තව light version එකක් තියෙන කතාවක් කියනවා. මාත් හරියටම දන්නේ නැහැ. මාත් ඒ ගැන හරියටම හොයලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඕනද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. අපේ channel එක subscribe කරගෙන යන්න. තව 2K වලට සබ්ලා 400ක් වගේ තමයි ඕනි. ඉතින් අපි ඉක්මනට channel එක 2K ගහමු. ඉතින් ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් කට්ටියම පරිස්සමට ඉන්න. කට්ටියටම ජය වේවා.